වෙල්කම් ගයිස් ඔගොල්ලෝ ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක අරන් ඉන්නේ අපි කලින් කතා කරපු Adstara account එකෙන් කොහොමද මුදල් හොයන්නේ කියන එක දෙවෙනි කොටස. ඒ කියන්නේ මොබයිල් ෆෝන් එකෙන් කොහොමද මේක කරගෙන යන්නේ කියන එක. ඉතින් මොකද මොබයිල් ෆෝන් යූස් කරන අය තමයි ගොඩක් ඉන්නේ. ඉතින් මට ඒගොල්ලෝ හැමෝම මැසේජ් කරලා කතා කරලා කිව්වා කවිදු මේක මොබයිල් ෆෝන් එකෙන් කරන විදිහත් අපිට කියලා දෙන්න කියලා. ඉතින් අද අරගෙන ආව වීඩියෝ එක මේක මොබයිල් ෆෝන් එකෙන් කොහොමද කරන්නේ කියන එක. ඉතින් ඔයගොල්ලෝ ලැප්ටොප් PC එකක් තියෙනවා නම් මම මේ උඩ පෙන්නන කාඩ් එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට ලැප්ටොප් එකෙන් PC එකෙන් කොහොමද ඒක කරගෙන යන්නේ කියලා මේ විදියට. හරිද? ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ. අපි යමු අපේ වීඩියෝ එකට. මෙතනදී මතක් කරන්න ඕන මම අද ඔයගොල්ලොන්ට පෙන්වන්නේ මුලින්ම මගේ Adstara account එක සහ Recognize account එක. මොකද වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මම මේක ඉක්මනින්ම මගේ account වලට ගිහිල්ලා ඔයගොල්ලොන්ට මේක කරන විදිය පැහැදිලි කරන්නම්. මේ account එක හදාගන්න අපහසු අමාරු කෙනෙක් ඉන්නවා නම් මම මේ නැවත වතාවක් මේ උඩින් පෙන්වන මේ කාඩ් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒක බලන්න සහ ඔයගොල්ලෝ ලැප්ටොප් එකකින් PC එකකින් කරනවා නම් එයාටත් මේ කාඩ් එක අරගෙන ගිහින් බලන්න පුළුවන් කොහොමද ඒක කරගෙන යන්නේ කියලා. හරිම ලේසි හරිම පහසුයි. මොකද මේ මොබයිල් ෆෝන් එකෙන් කරන්නේ ඒ විදිහමයි ලැප්ටොප් එකේ PC එකකිනුත් ඒක රෙජිස්ටර් වෙන විදිය එකයි. හරිද? ඒකේ ලොකු දෙයක් නැති නිසා තමයි මම ඒක මේ වීඩියෝ එකකින් බලන්න කියලා ඔයගොල්ලන්ට පෙන්වුවේ. මොකද කාල වේලාවත් වැඩිපුර ගත වෙන නිසා. හරි. එහෙනම් ගයිස් අද යමු අපි අපේ වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ account එක පෙන්වන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ මෙන්න මේ link කියන option එකට ඇවිල්ලා තමයි මෙතනට එන්න ඕනේ මේ page එකට. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් link එකක් generate කරගන්න. හරිද? ඉතින් මෙන්න මේ add link කියන එකෙන් ගිහිල්ලා තමයි ඔයගොල්ලන්ට link එක generate කරන්න වෙන්නේ. ඉතින් මෙතන මෙන්න මේ දෙවෙනි option එක select කරලා add කියන එක දෙන්න. එහෙම ඇඩ් කියන එක දුන්නට පස්සේ got it දෙන්න. got it දුන්නාන් පස්සේ මෙන්න මේ pending කියන එක guys ඔයගොල්ලෝ refresh කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට active වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට page එක refresh කරගන්න guys. හරිද? හරි guys. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි refresh කරාට පස්සේදී මෙන්න මේක මෙතන status කියන තැන active වෙලා තියෙනවා. හරිද? ඉතින් ඊට පස්සේදී ඕක home තියලා ඔයගොල්ලෝ යන guys නැවත වතාවක් Recognize එකට. ඉතින් මම Recognize එකත් ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙන විදිය බොහොම සරලව අපේ පළවෙනි වීඩියෝ එකකින් අපි කතා කරා. ඒ විදියම තමයි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා මේකේ Google account එක දීලා ඔයගොල්ලෝ Gmail එක දීලා log වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදියට තමයි ඔයගොල්ලන්ට Recognize එකත් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේව ගැන හිතන්න එපා. මොකද මේව මම කරපු දේවල් නිසා මෙතන මේව පෙන්නන්නේ. ඔයගොල්ලෝගේ zero account එකක් වෙන්නේ මේ හැම එකේම. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන මෙන්න මෙතන create කියන එකට යන්න guys. ඊට පස්සේ create කියන එක click කරාට පස්සේදී මෙන්න මේ වගේ අපිට ඩෑෂ්බෝඩ් මේ වගේ අපිට ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන මේ අපිට හරිම ලේසියෙන් ෆිල් කරගන්න පුළුවන්. මම මේක කරන විදිහ ඉක්මනින් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. හරිද? එතන enter a decisional URL කියන තැනට ගයිස් අපිට කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. හරිද? අපි කතා කරා නේද මිනිසුන්ට නොමිලේ දීලා. හරිද? මිනිසුන්ට නොමිලේ දීලා ඕගොල්ලොන්ටත් නොමිලේ අරගෙන මිනිසුන්ටත් නොමිලේ දෙන්න පුළුවන් දෙයක් තමයි අපි මෙතනින් තෝරගන්න ඕනේ. හරිද? ඒ වගේම ඉතින් මතක් කරන්න ඕනේ ඔයගොල්ලොන්ට ඔයගොල්ලෝ Google එකෙන් wallpapers download කරලා එහෙම නැත්නම් මොකක් හරි free app එකකින් wallpapers download කරලා එහෙම නැත්නම් e-books films හරිද ඊට පස්සේ නොයෙක් දේවල් stories recipes හරිද ඒ වගේ නොයෙකුත් දේවල් ඕගොල්ලොන්ට හිතෙන ඕනම දෙයක් හරිද හිතෙන ඕනම දෙයක් ඕගොල්ලොන්ට free ගන්න පුළුවන් සහ ඕගොල්ලොන්ට කස්ටමර්ටත් free එක අපෙන් ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ හරිද ඉතින් අන්න ඒ වගේ දෙයක ලින්ක් එකක් ඕගොල්ලෝ ඔයගොල්ලෝගේ Google Drive එකට දාලා ඒ Google Drive එකේ folder එකේ link එක ඒගොල්ලන්ට share කරලා තමයි මේක කරන්න තියෙන්නේ හරිද ඉතින් බොහොම සරලයි අපි අද මම අද කියලා දෙන්නේ මම කලින් කතා කරපු වීඩියෝ එකේ වගේ මම අද කියලා දෙන්නේ ඕගොල්ලන්ට ෆිල්ම් එකක් කොහොමද ෆිල්ම් එකක ඔයගොල්ලෝ ෆිල්ම් විතරක් නෙමෙයි guys ඕනම දෙයක් හරිද ඕගොල්ලන්ට free ගන්න පුළුවන් සහ ඒගොල්ලන්ට free දෙන්න පුළුවන් ඕනම දෙයක් ඕගොල්ලන්ට මෙතනදී use කරන්න පුළුවන් ඉතින් මම උදාහරණයක් විදිහට ගන්නේ ෆිල්ම් එකක link එකක් කොහොමද කස්ටමර් කෙනෙකුට එහෙම නැත්නම් අපේ පාරිභෝගිකයෙකුට දෙන්නේ කියන එක හරිද මේක business එකක් නේ guys ඉතින් මම මේකයි ඒගොල්ලන්ට පාරිභෝගික කියලා කිව්වේ හරිද ඉතින් අද අපේ වැඩේ කරගන්න ඔයගොල්ලෝ කැමති සයිට් එකකින් හරිද ඔයගොල්ලෝ කැමතිම සයිට් එකකින් ලින්ක් එකක් හෝ ෆිල්ම් එක ෆිල්ම් එක කියන්නේ සයිට් එකක තියෙන ෆිල්ම් එක ලින්ක් එකක් ගන්න පුළුවන්. ඉතින් මම අද පෙන්නන්නම් ඒක කරන්නේ කොහොමද කියලා. හරිද? මම සයිට් පෙන්නන්න යන්නේ ඔයගොල්ලොන්ට. ඒක ගන්න විදිය මම ඕන්නම් පෙන්නන්නම්. හරිද? හරි guys ඉතින් මම අද ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මම ෆිල්ම් බලන සයිට් එකක Telegram group එකේ තියෙන විදියක්. ඉතින් මෙන්න මේ විදියට තමයි මේ link එක පෙන්නන්නේ මේ ෆිල්ම් එකට අදාළ විස්තරات එක්ක. ඉතින් පුළුවන් මේක සම්පූර්ණ copy කරගන්න guys. හරිද? සම්පූර්ණ එක copy කරගන්න පුළුවන් මෙතනින්. සම්පූර්ණ copy කරගෙන ඔයගොල්ලෝ ගිහිල්ලා ඔයගොල්ලෝගේ phone එකේ notepad එකට මේක copy paste කරගන්න. හරිද? notepad
පේස්ට් කරගන්න. ඊට පස්සේ මේකට පහළම තියෙනවා මේ ෆිල්ම් එකට දාලා ලින්ක් එක පෙන්නනවා අපිට. ඊට පස්සේ උඩට ගියාම මේකේ Word 2 2025 සිංගල් සබ්ටයිටල් එහෙම ෆිල්ම් එකේ විස්තර ටිකක් පෙන්නනවා guys. හරිද? ඉතින් අපිට කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයයි. හරිද? බොහොම පුංචි දෙයක් අපිට කරන්න තියෙන්නේ. හරිද guys? ඉතින් මෙන්න මේ විදිහට තමයි ටික පෙන්නන්නේ. ඊට පස්සේදී අපිට යන්න පුළුවන් මෙන්න මේව මෙතනින් බැක් වෙලා guys. හරිද? මෙතනින් බැක් වෙලා අපි යමු අපහු අපේ සයිට් එකට. හරිද? රෙගොනිස් එකට යමු අපි. මෙතනට ඊට පස්සේ ගියාට පස්සේ guys අපිට හරිම සරලයි. මෙන්න මෙතන මේ පළවෙනියටම අපිට ෆිල් කරන්න තියෙන බොක්ස් එකට. හරිද? ඒක ක්ලික් කරගන්න. අන්නේ බොක්ස් එකට මෙන්න මෙතනින් අපි අපි කොපි කරගත්තනේ guys ෆිල්ම් එකට අදාළ ලිස්ට් එකක්. ඒ කියන්නේ නෝට්පෑඩ් එකේ. ඉතින් අපිට තියෙන්නේ මෙන්න මේ පහළම තියෙන ෆිල්ම් එකට අදාළ ලින්ක් එක ක්ලික් කරගන්න. හරිද? ඊට පස්සේ මේක කොපි කරගන්න. ඊට පස්සේ කොපි කරගෙන guys කෙලින්ම යන්න ආපහු රෙකොනිස් එකට. ගිහින් මෙතන මේ පළවෙනිම තියෙන බොක්ස් එකේ මේක ගිහිල්ලා පේස්ට් කරගන්න. ඊට පස්සේ guys මෙතන තියෙන enter title කියලා එකක්. හරිද? මෙන්න මේ enter title කියන එකටත් guys අතන අපි කොපි කරගත්ත අපේ ෆිල්ම් එකේ නම. හරිද? ෆිල්ම් එකේ නම මෙන්න මේ විදිහට කොපි කරගන්න guys. හරියට මෙන්න මේ විදිහට බලා ගන්න ඕගොල්ලෝ. මෙන්න මේ ඉමේජ් ඉමෝජි අර මේ අවශ්‍ය නැහැ. අපිට මෙතනින් සිලෙක්ට් කියන ඔප්ෂන් එක දීලා හරිද guys මෙන්න මෙතනට එනකන් සිංහල උපසිරස සමග කියන එක තැනට එනකන් කොපි කරගන්න. කොපි කරගෙන ආපහු යන්න රෙකොනිස් එකට guys. රෙකොනිස් එකට ගිහලා ටයිටල් කියන තැනට මේක තියෙනවා guys. මෙතන මේ ඉංග්‍රීසි වලින් තියෙනවා නේද සිංහල සබ්ටයිටල් කියලා sorry. අන්න ඒක අපි ඩිලීට් කරගන්න. මොකද අපිට සිංහල සහ ඉංග්‍රීසි දෙකෙන්ම අවශ්‍ය නැති නිසා මෙන්න මේ අපේ ලින්ක් එක short and sweet වෙන්න ඕන නිසා එහෙම කරගන්න. ඊට පස්සේ මෙතන guys වෙනවා cover image කියන එක. මේක අති විශේෂ දෙයක්. මොකද මේක නැත්නම් අපි ෆිල්ම් එක බලන කෙනාට හරිද ඔයගොල්ලන්ට මම තව පුංචි දෙයක් පෙන්නන්න මෙහෙම පල්ලාට ස්කෝර් කරගෙන යනකොට අපේ ලින්ක් එක මෙතන ජෙනරේට් වෙනවා. පේනවද? Word 2 2025 සිංහල උපසිරස සමගින්. ඉතින් මෙතනට අපේ ෆිල්ම් එකේ නම් ටික වැටුණට වැඩක් නෑ guys. මෙතන අපිට යුනික් ඒ කියන්නේ ෆිල්ම් එකට අදාළ කරන ෆොටෝ එක වැටෙන්න ඕනේ. හරිද? යන්න ඒක නිසා වෙන මේ cover image කියන එකට යන්න ඕනි. cover image කියන එකට යන්න කලින් ඕගොල්ලෝ Google එකට ගිහිල්ලා මෙන්න මේ කියන ෆිල්ම් එක හරිද මෙතනින් උනත් ඕගොල්ලන්ට කොපි කරගන්න පුළුවන්. හරිද? මෙතනින් උනත් ඕගොල්ලන්ට කොපි කරගන්න පුළුවන්. මේක කොපි කරගෙන ඕගොල්ලෝ Google එකට යන්න guys. හරිද? මම පෙන්නනවා ඕගොල්ලන්ට Google එකට ගිහින් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඉතින්. හරි guys. හරි guys මෙන්න මේ විදිහට Google එකට ගිහිල්ලා මෙන්න මේ ඕගොල්ලෝ කොපි කරගත්ත ෆිල්ම් එකේ නම දීලා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේදී ඕගොල්ලන්ට ෆිල්ම් එකට අදාළ ෆොටෝස් ටිකක් පෙන්නනවා. හරිද? මේ ඉමේජ් කියන එක දීලා ඉවර වෙලා ඕගොල්ලෝ මෙන්න මේ ෆිල්ම් එකට අදාළ මෙන්න මේ ලස්සන ෆොටෝ එක මේ වගේ ෆොටෝ එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ ෆොටෝ එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ ෆෝන් එකට. හරිද? මෙතන ගිහලා ඔයගොල්ලෝ මේ ෆිල්ම් එකට අදාළ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? ෆිල්ම් එකට අදාළ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේදී ආපහු ඔයගොල්ලෝ බැක් වෙලා ඔයගොල්ලෝ අපේ රෙකොනිස් එකට යන්න. ඊට පස්සේ ෆිල්ම් එකට අදාළ ෆොටෝ එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ guys මෙතන cover image කියන එකට ගිහිල්ලා මෙතන upload file කියන එක දෙන්න. දීලා අපේ gallery එකට save වුණ select කරගෙන done දෙන්න. done දුන්නාට පස්සේ guys මෙතනින් upload වෙනකන් අපි ටිකක් වෙලා ඉන්න ඕන. හරිද? මෙතන පල්ලෙන් upload වෙනකන් ටිකක් වෙලා ඉන්න ඕනේ. හරිද? එහෙම download වුණාට පස්සේ guys ඒක අපිට සිලෙක්ට් කරගන්න තියෙන්නේ. හරි විදිහට තමයි අපේ ෆිල්ම් එකේ ෆොටෝ එක වැටිලා නේම් එක වැටිලා මෙන්න මේ විදිහට තමයි අපිට ෆිල්ම් එකේ අපි ක්‍රියේට් කරගත්ත ලින්ක් එක පෙන්වන්නේ. හරිද? ඉතින් ආපහු අපි උඩට යමු. උඩට ගියාට පස්සේ අපි හරි ෆිල්ම් එකට දාලා ලින්ක් එක දැම්මා. ඒකට දාලා අපේ ටයිටල් එක එහෙම නැත්නම් ෆිල්ම් එකේ නේම් එක දුන්නා. අපි cover image එකක් ඇඩ් කරගත්තා. guys මෙන්න මෙතන තමයි වැදගත්ම දේ තියෙන්නේ. මෙතන මේ visit a page කියන ඔප්ෂන් එකට යන්න. ඒක සිලෙක්ට් කරලා ඒක පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන යද්දි මෙතන others කියලා පෙන්නනවා. ඊට පස්සේ ඒකත් පහළට ස්ක්‍රෝල් කරන්න. ඉතින් මෙතන පෙන්නනවා visit a page කියලා ලින්ක් එකක සලකුණක් එක green button එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලොන්ට මෙතන box එකක් open වෙනවා. හරිද? ඉතින් අන්න ඒ box එකට guys අපිට කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. ඒ box එකට අපි හදාගත්තා. හරිද? අපි හදාගත්ත Adstera එකට අදාළ link එක. හරිද? ඒ Adstera account එකට යන්න guys. ඇවිල්ලා මෙතනට ඒ කියන්නේ ඔයගොල්ලෝ ටයින් අමාරු නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ link option එක මේ තියෙන මෙතන link එක design එකක තියෙන option එක ක්ලික් කරාම මෙතනට එනවා. හරිද? ඉතින් අපිට මතකයිනේ අපි පළවෙනිටම හදාගත්ත link එක මේ තියෙන link එක. හරිද? ඒකට අදාළව මෙතන තියෙනවා ඒකේ copy link කියලා option එකක්. අන්න ඒක ක්ලික් කරන්න එක පාරක්. ඊට පස්සේ link එක copy වෙනවා guys. copy වුණාට පස්සේ නැවත වතාවක් අපිට කරන්න තියෙන Recognize එකට යන්න. Recognize එකට ගිහිල්ලා guys ඒක කොපි කරගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට මෙතනට paste කරගන්න. ඒ Adstera එකේ අපි create කරගත්ත link එක. හරිද? එහෙම link එක කොපි කරගෙන හරිද? ඊට පස්සේ මුකුත් කරන්න දෙයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. පල්ලෙහාට scroll කරලා බලන්න අපි create කරගත්ත link එක නැවත වතාවක් මෙන්න මේ විදිහට ලස්සනට පෙන්නනවා guys. ඊට පස්සේදී එච්චරයි guys. හරිද? මෙන්න මේ option එකට එනකම් විතරයි අපිට create කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කිසි දෙයක් අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහාට ගියාට පස්සේ guys අපිට මෙතන පෙන්නනවා create කියලා එකක්. අන්නේ create කරන සුදු පාට icon එක click කරන්න එක පාරක්. හරිද? එක පාරක් click කරාට පස්සේ guys අපිට මෙන්න මේ විදිහට
මේ අපේ ලින්ක් එක ජෙනරේට් වුණා කියලා. ඒ කියන්නේ ලින්ක් එක හරි කියලා ඔප්ෂන් එකක් පෙන්වනවා. මෙතන ෂෙයා කියලා ඔප්ෂන් එකක් පෙන්වනවා. ක්ලෝස් කියනවා, QR කෝඩ් කියන එක අවශ්‍ය නැහැ අපිට. ඊට පස්සේ මේ තියෙන්නේ guys අපි හදාගත්ත ලස්සන ලින්ක් එක. මේ ෆිල්ම් එකට දාලා ලස්සන ලින්ක් එක. cover image එක තියෙනවා. ෆිල්ම් එකේ නම තියෙනවා අවුරුද්දත් එක්ක සිංහල උපසිරසි සම කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක අපේ දායකයන්ට සේවාදායකයට කොහොමද අපි මේක නොමිලේ බෙදා දෙන්නේ කියලා. හරිද? ඉතින් මෙන්න මෙතන පේනවනේ සුදු පාටට පේනවා create own link කියලා එකක්. අන්න ඒක එකපාරක් ටැප් කරගන්න. මේ විදිහට guys මෙතන තියෙන drops තුන ක්ලික් කරගන්න එකපාරක්. ක්ලික් කරගත්තට පස්සේ මෙතන short link කියන එක තියෙනවා. අන්න ඒක එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේකේ මේ ෆිල්ම් එකට අදාළ short link එක copy වෙනවා guys. හරිද? ඒක copy වුණාට පස්සේදී ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලෝ අර මුලින් හදාගත්ත ඔයගොල්ලොන්ගේ අන්න විදිහට මෙතන පෙන්වනවා guys link එක copy වුණා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන අපි අර folder එකක් හදාගත්තනේ notepad එකේ මේ ෆිල්ම් එකට දාලා. ඉතින් guys අපි අර කලින් හදාගත්ත අපේ link එක ගිහිල්ලා මෙන්න මේ notepad එකට paste කරගන්න පුළුවන්. මේකට පොඩි space ටිකක් දීලා යටටම ගිහිල්ලා මෙතන paste කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන guys අපි හදාගත්ත short link එක. හරිද? ඉතින් දැන් අපිට ෆිල්ම් එකේ මේ විස්තර ටික මූව් කරගන්න නැතුවම තියාගන්න. මේ link එක අපිට අවශ්‍ය නැහැ නේ. ඒක website එකේ අපි මේ දෙන link එක මේ link එක දුන්නොත් කෙලින්ම අපිට කිසිම මුදලක් නැතුව ෆිල්ම් එක කස්ටමර්ගේ අතට යන නිසා ඒක වැඩක් නෑ අපිට. ඉතින් මෙන්න මේ link එක තමයි guys අපිට වැදගත් වෙන්නේ. ඉතින් මෙන්න මේ link එක දැන් හරියට generate වෙලා නම් guys අපිට check කරලා බලන්න පුළුවන් මේ link එක copy කරගෙන. හරිද? මේ link එක copy කරගෙන ඕගොල්ලෝ යන්න Google එකේ incognito එකක් open කරගෙන බලන්න ගිහිල්ලා මේ link එක වැඩ කරනවද කියලා. හරිද? ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව එහෙම වැඩ ටික කරගත්තා නම් guys අපි මෙන්න මේ විදිහට අපි ආපහු Adstara account එකට ඇවිල්ලා බලන්න ඕගොල්ලොන්ට මෙතන ඕගොල්ලොන්ගේ name එක අපිට දැන් මේ smart link කියන එකේ තිබ්බම නිකන් අපිට අමාරු වෙන හොයාගන්න. ඉතින් අපිට මෙන්න මේ මෙතන ගිහින් setting option එකක් තියෙනවා ඕගොල්ලොන්ට පේනව නේද? මෙතන මේ setting option එක click කරාට පස්සේදී මෙන්න මේක ටැබ් එක ඕපන් වෙනවා. මෙතන ඕගොල්ලොන්ට ෆිල්ම් එකේ නම දෙන්න පුළුවන්. හරිද? මේක delete කරගෙන හරිද? මේක delete කරගන්න. හරිද? delete කරගෙන මෙතන දෙන්න v2 2025 කියලා දීලා මෙන්න මේක ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් save දී ගන්න. හරිද? ඊට පස්සේ අපිට මේකේ පෙන්නනවනේ අපිට පෙන්නන ලස්සනටම අපි create කරගත්ත link එකේ නම තියෙනවා. ඒකේ active භාවය තියෙනවා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට link generate කරලා ඔයගොල්ලන්ට social media හරහා publish කරලා හොඳ මුදලක් උපයන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම උපයපු මුදල් සංඛ්‍යාව මෙතන. මොකද මම මේකේ මැරිලා ගෙල්ලෙන්නේ නැහැ නේ guys. ඉතින් මම එක එක දේවල් කරන සහ ඔයගොල්ලන්ට videos හදනවා. ඉතින් මම මේ පෙන්නන්නේ ඔයගොල්ලන්ට සාක්ෂිත් එක්ක. හරිද? ඉතින් මෙහෙම පොඩි link ප්‍රමාණයක් හදලා තමයි මේ මුදල ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඉතින් ඔයගොල්ලෝ නිකන් බොරුවට කාලේ නාස්ති කරන වෙලාව ඔයගොල්ලෝ Facebook එකේ වීඩියෝ බල පිස්සුනට රට සිනාවේ ඉන්න කාලේ ඔයගොල්ලෝට මේ වගේ පුංචි දෙයක් කරලා ෆෝන් එකෙනුත් මුදල් උපයන්න පුළුවන් කියන එක පෙන්නන්නයි මට ඕනුනේ. ඉතින් මේ තියෙන්නේ මම හොයපු මුදල් ප්‍රමාණය. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕන guys මෙන්න මෙතන payment කියන option එකට ගිහිල්ලා මෙන්න මේ ඩොලර්ස් ලකුණෙන් ඒක ඔබන්න. හරිද? ඒකේ බෝඩ් පස්සේ උතන ඔයගොල්ලෝ කෙලින්ම යනවා මෙන්න මේ ඩොලර්ස් earning කියන tab එකට. හරිද? ඉතින් මෙතන පේනවද? local bank transfer. ඔයාගේ මේකට PayPal වත් Payoneer වත් මුකුත් අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝගේ රටේ නැත්තම් ඔයගොල්ලෝ ලංකාවේ නම් ඔයගොල්ලෝගේ ලංකාවේ ඕනම bank account එකකට මේක සල්ලි ප්‍රමාණය ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පේනවද? minimum payout එක $25ක් වෙන්නනවා. up to 5 business days කියලා කියනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දවස් 5ක් ඇතුළත ඔයගොල්ලෝගේ සල්ලි ටික ඔයගොල්ලෝගේ බැංක් එකටම ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි මිනිමම් payout එක guys $25ක් තියෙන්න ඕනේ. මොකද මේ අපිට දීලා තියෙන දැන් ඔයගොල්ලෝ දන්නේ නැති AdSense එකෙනුත් ඩොලර්ස් අවම 100ක් තියෙන්න ඕනේ අපිට withdraw එකක් ගන්න. ඒ කියන්නේ YouTube වීඩියෝ කරලා වුණත් අපිට ඩොලර්ස් එකක් දෙකක් තිබිලා ගන්න බෑ guys. අඩුම ඩොලර් 100ක් AdSense account එකේ තිබ්බොත් තමයි ඉතුරු 101 ඩොලර් 100ක් ෆිල් වුණාට පස්සේ තමයි අපිට Adstara එක හරහා සල්ලි අපිට ගන්න පුළුවන්. ඉතින් මේකේ එච්චර අවශ්‍ය නැහැ. ඩොලර් 25න් ඔයගොල්ලන්ට withdraw එකක් ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔයගොල්ලන්ට තව දෙයක් මතක් කරන්න ඕන payment කියන option එකෙන් අපි ඊට පස්සේ යමු මෙන්න මේ card option එකට. ඊට උඩින් තියෙන එකට. ඊට උඩින් තියෙන එකේ පෙන්නනවා guys අපිට bank details add කරගන්න. ඉතින් bank details add කරගන්න අපිට දැම්ම දෙන්නේ නැහැ මේගොල්ලෝ. මොකද minimum payout එක ආවට පස්සේ තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ bank details update කරන්න වෙන්නේ. ඊට කලින් මෙතනට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙන්න මේවා fill කරගෙන නැත්නම් fill කරගන්න guys. මෙතනට ශ්‍රී ලංකාව දෙන්න country එකට. ඊට පස්සේ currency එක LKR කියලා select කරන්න. ඊට පස්සේ මේ bank details වලට local bank transfer highpay wallet කියන එක දෙන්න. හරිද? local bank transfer highpay wallet කියන එක දෙන්න. ඊට පස්සේදී ඒක දුන්නට පස්සේ මේ පැත්තේ individual කියන එක තෝරන්න guys. individual. හරිද? individual කියන එක තෝරන්න. ඊට පස්සේ ඒකත් තේරුවට පස්සේදී guys අපිට පෙන්නනවා මෙතන මිනිමම් payout $25. හරිද? ඒ වගේ ID එකක් verify කරන්න එනවා. ඒ දේවල් ටික කරන්න මෙන්න ඕගොල්ලොන්ට මේකේ මිනිමම් payout එක ඕගොල්ලෝගේ fill වුණාට පස්සේ. ඒ කියන්නේ මෙතන $25 fill වුණාට පස්සේ තමයි guys ඕගොල්ලොන්ට මේ සේරම bank details add කරන්න වෙන්නේ. ඉතින් ඒක ඕගොල්ලොන්ට හිමින් සැරේ කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ මම ඕගොල්ලොන්ට ගෙනාවේ mobile phone එකෙන් කොහොමද මේ Adstara එකේ account එකක් හදාගෙන link generate කරලා සල්ලි හොයන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් guys ඕගොල්ලොන්ට
මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගෙන මේ වගේ අලුත් e-money videos අරගෙන ඉස්සරහටත් ඉන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝගේ subscribe එකෙන් like එකෙන් share එකෙන් තමයි මම දිරිමත් වෙන්නේ. ඒ වගේම comment උත් කරගෙන යන්න. ඉතින් අද කතා කරන්න තියෙන එච්චරයි guys. එහෙනම් අලුත්ම video එකකින් ආපහු හමු වෙනකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.